හැලෝ කොහොමද ඉතින් ඔන්න අද නෙවෙයි අපි හෙට යනවා ගල්බොඩ ඇල්ල බානට උදෙම යන්න දෙෙන හය ගාන්ට ට්‍රේන් එක තියන්නේ ඉතිං ගල්බොඩ ඇල්ල කියල කියන්නේ ඔකොල්ලන්ට පබ්ලික් ට්‍රන්ස්පෝර්ට් පාච්චි කරලා ලේසෙම ගිහිගන්න පුළුවන් ට්‍රිප් එකත් තමයි අපි හිට යන්නේ ඉතිං ඔගොල්ලන්ට යන විදියේ විස්තර යන්න ඕන කොහොමද ඒ හැම විස්තරයක්ම පැහැදිලිව ගම්මන යන ගම මොගලන්ටම පැහැදිලි කරන්න ඉතින් තැන් නිදාගන්න ඕන හෙට උදම අන්නත්ත බෑ එනම් හෙට උදේට හමු ගුඩ් නයිට් දෙවන වේදිකාවේ නවත්වා ඇති රඹුක්කන සිද්ධර කොළඹ කොටුව ආවා දැන් වෙලාව 6:00 අපි ඉන්නේ බ්‍රයන්ගොඩ ස්ටේෂන් එකේ ඉන්නේ 6:40ට තමයි ට්‍රේන් එක තියෙන්නේ එහෙනම් අපි අපි දැන් ආවා ගල්බොඩ ස්ටේෂන් එකට මේක යන්න ඕනේ මේ පැත්තට කියන්නේ මේක තියෙන්නේ මෙතන යන්න ඕනේ මේ පැත්තට කියන්නේ අර ආපු පැත්තටම තමයි යන්න ඕනේ එතකොට තමයි එතකොට තියෙනවා උඩට බෝඩ් එකක් ගහලා ගල්බොඩ ඇල්ලට කියලා මම ඔක එතකොට පෙන්නන්න ආලට ඉතින් මේ හරියට වීඩියෝ කරගන්න හම්බුනේ නැහැ කට්ටිය පිටලා කෝච්චියේ ෆොරිනර්ස්ලා එහෙම ඒකෙන් හරියට වීඩියෝ කරගන්න හම්බුනේ නැහැ එහෙනම් අපි මේ ගිහින් බලමු ඔන්න ආපෝ කියනවා මෙන්න මේ මෙතන මේක බලා ගන්න මේකෙන් ආව අර පැත්තට යනවා දැන් ගොඩක් කට්ටිය මේ පැත්තට වැරදිලා ගිහින් ආපෝ වෙනවා මේ පැත්තට නෙමෙයි අර ඕගොල්ලෝ ආපු පැත්තටම තමයි යන්න ඕනේ. කියන්නේ නුවර පැත්තට. මේ පැත්තට තමයි යන්න ඕනේ. මේ පැත්තට නෙමෙයි කට්ටිය ගිහින් ආපෝ වෙනවා. මේ ඔන්න ආයෙත් කියනවා මෙතනින් මේ පැත්තට තමයි යන්න ඕනේ. ඔන්න අපි එහෙනම් ගමන පටන් ගත්තා. දැන් යන්න තමයි තියෙන්නේ. ගිහින් බලමු ටිකක් දුර යන්න තියෙනවා. අන්න කදු කියන්න බැරිුණානේ ගල්බොඩ ස්ටේෂන් එකට කලින් තියෙන ඉගුරුවය ඊට කලින් තියෙන නාවල පිටිය ඉඟුරුවය ගල්බොඩ එහෙම තමයි තියෙන්නේ මට වීඩියෝ එකක් කරගන්න හම්බුන්නේ නැහැ ඒ තරමට කට්ටිය වැඩි ට්‍රේන් එකේ රේල් පාරේ තමයි යන්න තියෙන්නේ. රේල් පාරේ ඔහම කෙලින්ම එනකොට
මෙහෙම එනකොට මේ මෙතන ගහලා තියෙනවා බෝඩ් එකක්. ඒ ගහලා තියෙන්නේ ගල්බොඩ ඇල්ල කියලා. එතකොට මෙන්න මේ පාරේ තමයි යන්න ඕනේ ගල්බොඩ ඇල්ලට. හරි ඔන්න අපි උදේට කෑවා. උදේට කන්නත් හම්බුන්නේ නැහැ. මේ දැන් වෙලා 11යි කාලයි. දැන් උදේට කෑවේ. ගෙදරින් එනකොට කාලා ආවේදී. ඒ වුණාට ට්‍රිප් එකක් යනකොට උදේට කන්න බෑ. ඒකට දැන් අපි උදේට කෑවා. දැන් අපි ආයේ ගමන යන්න පටන් ගත්තා. මෙහෙම පාරක තමයි යන්න තියෙන්නේ. ටිකක් අවුසරයි. මට තොප්පියක් ගේන්න නමුත් කැප් එකක් ඔයගොල්ලෝ නෝ අරන් එන්න අනිවාර්යයෙන්. කොහමද මෙතෙන්ට පේන view එක? පේනවද දන්නේ නැහැ ඔයාලට නම්. මහා view එකක් තියෙන්නේ අවුවල සැර එනකොට එන්න සීතල හුලම් පාරක්. ඒකත් එක්ක මහන්සි එච්චර දැනෙන්නේ නැහැ. මේ යයියා වෙලා යන අවුවයි මාර අවුවයි දැන් වෙලාව 11:20යි. මෙහාට මාර අවුවක් තියෙන්නේ. එහෙනම් මේ අපි නෑ නෑ තියෙන අපි අර ආපු මේ කෝච්චි පාර අර තියෙන අතර මේ අර මෙතන මේ ගල්ගේ වගේ තියෙන්නේ ඒකක් තියෙනවා මෙතන මේ අර ඒ කඳු මා ලස්සන view එකක් තියෙන්නේ ආය අර හෙත් තියෙනවා සුපිරි තමයි යන්නේ එක එහෙම හිතන තරම් සුන්දරවත් නෑ දාඩිය දාලා හිතන තරම් දකින්න තරම් ලේසි නෑ ඒ වුණාට මට මේ view එක දකිද්දි මේ බලන්නකො කියලා වැඩක් නෑ ඔයගොල්ලොත් අනිවාර්යයෙන්ම මෙන්න තරම් ලේසියෙන් වෙන්න පුළුවන් දැක්කනේ ගල්බඩ ස්ටේෂන් එකෙන් බැස්සා ආවා ලේසියෙන් වෙන්න පුළුවන් කොහොමද view එක ඔන්න බලන්නකෝ ගලක්කුරට අපි පාරෙන් උඩ ඉන්නේ අපි ආවා ගලක්කුරට මාර උලම් පාරක් මෙතෙන් එන්න සුපිරි මේ මොකද්ද අමුතු ගහක් මේ බලන්නකො අමුතු ගහක් මන්නේ නම දන්නේ තාම මේ ගස් જાතිය නම දන්නේ නම දන්න කෙනෙක් ඉන්නව නම් කමෙන්ට් කරන්න මේ අපි යන්න ඕන ඉක්මනට මේ බලන්නෝ අපිට පේරවත් දන්නේ නැහැ අපිත් එක්ක ගිය කට්ටියන් අතෙන්න ගිහිල්ලා අපි දැන් හදන්නේ දුවන්න යෝ යා
අම්මෝ දුවන එක ලේසි නෑ ඇත්තට. කෝච්චි එනකොටත් ආවේ හිටගෙන. අම්බේ. ඔන්න පාර බෙදෙන තැනක් තියෙනවා. ඔන්න බලන්න. දැන් මෙතනින් පාර බෙදෙනවනේ. මෙහෙටත් තියෙනවා මෙහෙටත් තියෙනවා. යන්න ඕනේ මොන පැත්තටද? යන්න ඕනේ මෙන්න මේ උඩට නෙමෙයි. මේ උඩට නෙමෙයි යන්න ඕනේ මෙහෙට. මේ මෙහෙට තමයි යන්න ඕනේ. නගිනවා. අන්ද නගිනවා. මෙහෙ ලස්සන මල් ගස් තියෙනවා. බලන්නකෝ. ඔන්න ඔයගොල්ලෝ එනවා නම් ටිකට් ගන්න ඕනේ. මෙතන පොඩි කඩේකුත් තියෙනවා. අපි බලමු ටිකට් එකක් කීයද කියලා. ඔන්න ටිකට් තියෙනවා එකක් රුපියල් 100යි. එක්කෙනෙක්ට. මේ පාර ආපහු මෙතනින් මෙහෙම බෙදලා මේ පැත්තට තමයි යන්න ඕනේ. තියෙනවා අර පාලම. ඒ පාලම දැන් නම් හදලා. මේකේ කලින් තිබ්බේ මේ ලී ගහලා තිබ්බේ. දැන් නම් මේක මේ හදලා අලුතෙන්. මේක යද්දි වෙල්ලේනවා වේ. ඔන්න අපි ආව අන්තිමට දියඇල ළඟට. ඔන්න ඉතින් අන්තිමට ආවා දාඩිය දාගෙන මේ ගාස් කවුවේ ඇවිල්ලා දැන් කිසිම මහන්සියක් නැහැ. මාර ලස්සන තියෙන වල සද්දෙත් ඇහැර හැරි සුදු පාටට කිරි පාටට ලස්සන දියඇල්ල හැදෙනවා ගල්බුල දියඇල්ල. ඉතින් මේ තමයි අපේ ලංකාවේ ලස්සන. මේවා බලන්න ඔයගොල්ලෝ අනිවාර්යෙන් ඉතින් එන්න ඕනේ. එහෙනම් අනිවාර්යෙන් මෙන්න වීඩියෝ එක බැලුවොත් ඔයගොල්ලෝ මෙතෙන්ට එන විදිය දන්න ඔයගොල්ලන්ට එන පාර ඉඳන් ඔක්කොම විස්තර ටික ගෙනාවා. එහෙනම් ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම ගල්බුල බලන්න එන්න.
වතුර කූල්ම කූල්. ඕන මෙතෙන්ට පේනවද ලස්සනට? පුදුම සුදු පාටයි මේ හරිය. තවනවා ඉතින් ගාරුඩැල්ල තියෙන්නේ මේ හරියට. මේ ගල් පොඩ්ඩක් ලෙස්සන්න බලන්නේ හින්දා නෝන පොඩ අපේ ගමනේ අවසානයේ ඇවිල්ලා තින්නේ ගල්බඩැල්ල ඉඳන්. ඉතින් ඔන්න ඔයගොල්ලෝන්ට දැන් ඔයගොල්ලෝ ගල්බඩැල්ලට එන්න විදිය දන්නවා. ඉතින් අනිවාර්යෙන්ම එන්න. ලේසියෙන් වෙන්න පුළුවන් ට්‍රිප් එකක් තමයි බලන්න එන්න පුළුවන් දියැලක් තමයි ගල්බඩැල්ල කියන්නේ. ඉතින් මේ ටික මෙතන ඉවරයි. ඔන්න ගොඩක් කට්ටිය ට්‍රැවල් වීඩියෝස් ඉල්ලලා තිබ්බා. ඔන්න ගෙනාවා. ඉස්සරහට තවත් මේ වගේ වීඩියෝ අරන් එන්නම්. එහෙනම් අදින ගිහිල්ලා එන්නම්. තවත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් හම්බෙන්න බලාපොරොත්තු වෙන්න. වීඩියෝ එක ඉවරයි කියලා දිටියේ නෑ අපි නාන්න ගියා. දැන් වෙලාව 2:20යි. ට්‍රේන් එක තියෙන්නේ 4යි ගානට. 2:00මාටත් එකක් තියෙනවා. එහෙනම් මේ දැන් මේක යන්න බෑ. මේ 4යි ගානට තියෙන එක යනවා. දැන් අපි දවල්ට කන්න ඕන මොනවා හරි. මේ නා අමාරුවේ යන්නේ. එහෙනම් දැන් අපි කන්ට තැනක් හොයා ගන්න ඕන. ආඩ මම මතකද කිව්වා අර අඹ ගහක් තියෙනවා කියලා. මේ පැත්තටම අර ගොඩක් අන්න එතෙන්ට යන්න කියලා තමයි හිතුවේ. ගිහින් බලමු. එතන කට්ටිය ඉඳීත් දන්නේ නැහැ දැන්. හිටියේ නැත්තම් එතනකින් බට්ටියක් ගන්න ඕනේ දවල්ට. මාරම කූල් ඈ. ආයි සුපිරි. ගන්න view එක. ආයි සුපිරි. 2:00මාට විතර ඇති දැන්. ඉතින් යනවා. කන්නේ දැනක් වාගේ. ඔන්න ඉතින් අපි දවල්ට කෑවා. ඉතින් ඔන්න දැන් අපේ ගමන ඉවර වෙන්න අපි දැන් ස්ටේෂන් එකට යනවා. ස්ටේෂන් එකෙන් ගිහිල්ලා කෝච්චියේ ඉතින් ගෙදර යන්න එක තමයි තියෙන්නේ ඉතින්. ඔන්න වීඩියෝ එක ඉවරයි. මෙතනින් තමයි පටන් ගත්තේ. ඔන්න එතෙන්ටම ආවා. එහෙනම් වීඩියෝ එක ඉවරයි. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.